ඔනිදි වෙනද වගේම ඔයාලා හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා ක්ලාසික් සිනවර්ස් අපේ YouTube channel එකට. කුතුහලයෙන් වගේම අවසානයේ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිව ආසාවෙන් ගොඩක් දිනේ බලපු ෆිල්ම් එකක් තමයි මීට කලින් අපි අරගෙන ආපු I Know What You Did Last Summer කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකෙන් පස්සේ ෆිල්ම් එක බලපු ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා I Know What You Did Last Summer කියන ෆිල්ම් එකේ දෙවෙනි ෆිල්ම් එක. ඒ කියන්නේ I Still Know What You Did Last Summer කියන ෆිල්ම් එක අරගෙන එන්න කියලා. ඉතින් අපි කලින් අරගෙන ආපු I Know What You Did Last Summer කියන ෆිල්ම් එක බැලුවේ නැත්නම් පහළ description එකෙන් දාලා තියෙන link එකෙන් හරි දකුණු පැත්තේ කෙළවරෙන් පේන තියෙන කාඩ් එකෙන් හරි ගිහින් දැන් මේ වීඩියෝ එක බලන්න. මොකද පළවෙනි ෆිල්ම් එක බලන්න නැතුව ඔයා අපි අද අරගෙන ආපු මේ දෙවෙනි ෆිල්ම් එක බලනවා නම් මේ ෆිල්ම් එකේ ඉන්න චරිත වගේම සමහරක් තැන් පැටලෙන්න පුළුවන්. අන්න ඒක නිසා පළවෙනි ෆිල්ම් එක බලලා අපි මේ අද අරගෙන ආපු දෙවෙනි ෆිල්ම් එක බලන්න එන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ෆිල්ම් එකේ කතාවට යන්න කලින් දෙවෙනි ෆිල්ම් එකේ කතාව මොන වගේද කියලා මම ඔයාලට මුලින්ම කියලා ඉන්නම්. එක දවසක් ජූල්ට වගේම ජූලිගේ යාළුවා ක්ලාරට එක ඇමතුමක් කියනවා. මේ ඇමතුමේ ඉන්නේ මෙයා අහන FM රේඩියෝ නාලිකාවකින්. ඔයාලා දන්නවනේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් අහන රේඩියෝ නාලිකාව මොකද්ද කියලා කිව්වොත් ඒ වෙනුවට මුදල් හෝ වෙනත් දෙයක් ලැබෙනවා කියලා. අන්න ඒ වගේම තමයි මේ රේඩියෝ නාලිකාවෙන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් අහනවා. එයා ප්‍රශ්නෙට හරිම උත්තරේ දෙන්න පුළුවන් වුණොත් ඒ කෙනාට වටිනා තෑග්ගකුත් ලැබෙනවා. කොහොම හරි ඉතින් මේ වෙලාවේ මේ රේඩියෝ නාලිකාවෙන් අහන ප්‍රශ්නෙට හරිම උත්තරේ ජූල්ට වගේම ජූලිගේ යාළුවා ක්ලාරට දෙන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේදී මේ දෙන්නට තෑග්ග විදිහට බහමාස් වල ටවර් පේ කියන දූපතේ දවස් 4කට ට්‍රිප් එකක් යන ටිකට් 4ක් ලැබෙනවා. ඉතින් මේ ට්‍රිප් එකට සහභාගී වෙන්න පුළුවන් 4 දෙනෙක්ටනේ. අන්න ඒක නිසා ජූලි සහ ක්ලාරා මේ දෙන්නගේ තවත් පිරිමි යාළුවෝ දෙන්නෙකුත් එක්ක මේ ගමන පිටත් වෙනවා. කොහොම නමුත් මේ දූපතට ගිය පළවෙනි දවසේ නම් මේ 4 දෙනාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ තමයි මේ 4 දෙනා හීනකින්වත් හිතුවේවත් නැති ගොඩක් දරුණු සිද්ධීන් වල මේ 4 දෙනාට පුහුණු දෙන්න සිද්ධ වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔය විදිහට තමයි මේ සම්පූර්ණ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නේ. පටන් ගත්ත පළවෙනි තප්පරේ ඉඳන්ම අවසාන තප්පරේ වෙනකම් හිතා ගන්නවත් බැරි. ඒ විතරක් නෙවෙයි. පළවෙනි ෆිල්ම් එකටත් වැඩිය කුතුහලෙ පිරුණු I Still Know What You Did Last Summer කියන මේ ෆිල්ම් එකට IMDb 4.8ක ගෑල් ලැබිලා තියෙනවා. ආරාධනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම මේ සුපිරිම් ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන තප්පරේ වෙනතෙක් නරඹන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම තවත් පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න. තාමත් අපේ ක්ලාසික් සිනවර්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් පේන තියෙන subscribe button එක click කරලා ඊට හැපතෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් වැඩි කතාවක් නැතුවම අපි මේ කුතුහලයේ පිරුණු සුපිරිම් ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවට ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ දේවස්ථානයක් ඇතුළේ වෙන එක සිද්ධියකින්. කතාවේ ප්‍රධාන චරිතය තමයි පළවෙනි ෆිල්ම් එකේදී අපි දැකපු ජූලි ජේම්ස්. ඉතින් මේ වෙලාවේ ජූලි මේ දේවස්ථානෙට එන්නේ දේවස්ථානයේ ඉන්න ෆාදර්ව හම්බෙන්න කියලා හිතාගෙන. නමුත් ඔන්න මෙතන ජූලිට හම්බෙන්නේ මේ දේවස්ථානයේ ඉන්න ෆාදර්ව නෙවෙයි. පළවෙනි ෆිල්ම් එකේදී හිටපු ජූලිගේ ලොකුම හතුරා බෙන් විල්ස්. බෙන් විල්ස් එකපාරටම ජූලිගේ ඇඟට කඩාගෙන පැනලා ජූලිව මරන්න හදනවා. නමුත් ඔන්න මේ දේ ඇත්තටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ දේ ජූලි දැකපු භයානක හීනයක්. කොහොම නමුත් මේ දේ නිසා කලබල වුණ ජූලි ඒ වෙලාවෙන් පන්තියෙන් එළියට එනවා. ජූලි පන්තියෙන් එළියට එනවත් එක්කම විල් කියලා තරුණ පිරිමි ළමෙකුත් ඇවිත් ජූලිව හම්බ වෙනවා. ඇත්තටම මේ විල් කියන්නේ ජූලිගම පන්තියේ ඉන්න ජූලිගේ යාළුවෙක්. ජූලි කලබලෙන්ම එළියට ආපු නිසා ඒ ගැන බලන්න තමයි විල් ඇවිත් තියෙන්නේ. හැබැයි විල්ගේ හිතේ කාලෙක ඉඳන් ජූලි ගැන කැමැත්තක් ආදරයක් තියෙනවා. ඒක ජූලි දන්නවා. ඒත් ඉතින් ජූලිට විල් කියන්නේ එයාගේ හොඳම යාළුවෙක් විතරයි. කොහොම හරි ඉතින් විල් ජූලිගේ හිත හදලා මෙතනින් පිටත් වෙනවා. ජූලිත් ඊට පස්සේ එහෙමම එනවා. ජූලි නැවිතලා ඉන්න ගෙදරට. මෙන්න මේ වෙලාවේදී ජූලිව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා. ඉතින් ඒක නා වෙන කවුරුත් නෙවෙයි ජූලිගේ පෙම්වතා රේයි. ජූලි මෙතනට එන්න කලින් විල් එක්ක කතා කරානේ. අන්න ඒක රේයි දැක්කා. රේයි ජූලිගෙන් අහනවා මේ පිරිමි ළමයා කවුද කියලා. ඉතින් විල් කියන්නේ ජූලිගේ ක්ලාස් එකේ ඉන්න ජූලිගේ හොඳ යාළුවෙක්. අන්න ඒක ගැන ජූලි රේයිට කියනවා. කොහොම නමුත් රේයි මේ විදියට ජූලිව මුණ ගැහෙන්න ඇවිත් තියෙන්නේ. රේයි ජීවත් වෙන නගරය ඒ කියන්නේ සවුත් පෝත් වලට නිවාඩුවක් ගත කරන්න ජූලිව එක්කගෙන යන්න. නමුත් ඉතින් ජූලි නම් රේයි එක්ක හෙට යන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේදී ජූලි මුහුණ දුන්න හැම දරුණු සිද්ධියම සිද්ධ වුණේ නගරෙදිමයි. ඒ වුණ හැම සිද්ධියම අමතක කරලා හිත නිදහස් කරගන්න තමයි ජූලි මෙහෙට ඇවිත් තියෙන්නේ. රේයි එක ආයෙමත් එහෙට ගිහින් ජීවත් වෙන්න නම් කලින් වුණ හැම සිද්ධියම අමතක කරලා හිත නිදහස් කරගන්න ඕනි කියලා ජූලි මේ වෙලාවේ රේයිට කියනවා. රේයිට තේරෙනවා කොච්චර තේරුම් කරත් ජූලි මේ ගමන යන්න කැමති වෙන්නේ නැහැ කියලා. අන්න ඒක නිසා කේන්තියම රේයි මෙතනින් පිටත් වෙලා යනවා. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රාත්‍රියේදී වෙන තවත් එක සිදුවීමක්. මේ වෙලාවේ නිදාගෙන හිටපු ජූලි එකපාරටම වගේ ඇහැරෙනවා. මොකද ජූලිට ඇහුණ ගෙදර දොරත් අරගෙන කවුරු හරි ඇතුළට ආවා කියලා. කොකටත් කියලා ජූලි ළඟ තිබුණු ආයුධකුත් අරගෙන යනවා. ගේ ඇතුළට කවුද ආවි කියලා බලන්න. නමුත් ගෙදර ඇතුළ පරීක්ෂා කරත් ඇතුළේ කිසිම කෙනෙක් නම් පේන්නේ නැහැ. නමුත් එකපාරටම ජූලිට එයා කාමරේ
කාමරේ තියෙන ඇඳුම් අල්මාරිය ඇතුලෙන් සද්දයක් ඇහෙන්න අරගන්නවා. ජූලිගේ හිතට ලොකු බයකුත් දැනෙනවා. ඒ වුණත් ජූලි බයෙන්ම එනවා මේ අල්මාරිය ළඟට. ඒත් එක්කම ඔන්න එක පාර්ට මේ අල්මාරිය ඇතුලින් ඉඳන් කවුද එක ගැහැල්ලා මේක එළියට එනවා. ඉතින් මේක නා වෙන කවුරුත් නෙවෙයි ජූලිගේ හොඳම යාළුවා ක්ලාරා. ක්ලාරා මේ විදියට හොරෙන්ම ජූලි ගෙදරට ඇවිත් තියෙන්නේ. අද රෑට ක්ලබ් එකට ඇඳගෙන යන්න ඇඳුමක් අරගෙන යන්න. ඉතින් ක්ලාරා මේ වෙලාවේ ජූලිටත් කතා කරනවා. එයාත් එක්ක ක්ලබ් එකට ගිහිල්ලා විනෝද වෙමු කියලා. ඒත් ඉතින් ජූලිගේ නම් මේකට ලොක් කැමැත්තක් නැහැ. කොහොම වුණත් ඉතින් ක්ලාරා ජූලිවත් එක්ක කරගෙන එනවා. ක්ලාරා කිව්වේ ඒ ක්ලබ් එකට. ඉතින් මේ ක්ලබ් එකට ක්ලාරාගේ පෙන්වතත් ඇවිත් ඉන්නේ. එයාගේ නම තමයි ටයි. කොහොම නමුත් ටයි ක්ලාරා සහ ජූලි මේ තුන්දෙනා කතා කරමින් ඉද්දි මෙතනට තවත් කෙනෙක් එනවා. ඔන්න ඒක නා තමයි විල්. විල් දකින්නවත් එක්කම ජූලි ක්ලාරාගෙන් අහනවා ඔයාද විල්ට මෙතනට එන්න කියලා කතා කරේ කියලා. ඔන්න ඉතින් ඇත්තටම ක්ලාරාම තමයි විල්ට මෙතනට එන්න කියලා කතා කරලා තියෙන්නේ. මොකද ක්ලාරා හොඳින්ම දන්නවා විල්ගේ හිතේ ජූලි ගැන කැමැත්තක් තියෙනවා කියලා. අන්න ඒක නිසාම තමයි ක්ලාරා විල්ට මෙතනට එන්න කියලා තියෙන්නේ. කොහොම නමුත් මේ විදිහට ටික වෙලාවක් යද්දි මේ නයිට් ක්ලබ් එක ඇතුලේ ඉන්න ජූලි මහ පුදුමාකාර දෙයක්. ජූලි දකිනවා මේ නයිට් ක්ලබ් එකේ උඩ තට්ටුවක ඉඳන් බෙන් වීල්ස් ජූලි දිහා බලාගෙන ඉන්නවා කියලා. මේ දෙත් එක්කම ජූලි ටිකක් විතර කලබල වෙනවා. ජූලි ඉක්මනින්ම උඩ තට්ටුවට යනවා. ඇත්තටම ඒ ඉන්නේ බෙන් වීල්ස්ද කියලා බලන්න. නමුත් ඔන්න උඩ තට්ටුවට ගියපු ජූලි දකිනවා පහළ ඉද්දි දැකපු බෙන් වීල්ස් දැන් එතන නැහැ කියලා. සමහරක් ඊට බෙන් වීල්ස් කියලා ජූලි දකින්න ඇත්තේ කාගහරි ඡායාවක්වත් වෙන්න පුළුවන්. නමුත් ඔන්න මේ වෙලාවේදී අපිට පේනවා ජූලිගේ පිටිපස්සෙන් බෙන් වීල්ස් හිටගෙන ඉන්නවා කියලා. ජූලිට තේරෙනවා ජූලිගේ පිටිපස්සෙන් කවුරු හරි හිටගෙන ඉන්නවා කියලා. නමුත් පිටිපස්ස බලද්දි එහෙම කිසිම කෙනෙක් ජූලිට නම් පේන්නේ නැහැ. කොහොම නමුත් මේ වෙලාවේදී මෙතනට විල් එනවා. විල්ට තේරෙනවා ජූලි මොකක් හරි දෙයකට බය වෙලා ඉන්නේ කියලා. අන්න ඒක නිසා විල් ජූලිගෙන් අහනවා මොකද්ද වුනේ කියලා. නමුත් ජූලි විල්ට කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ජූලි මෙතනින් යන්න යනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ඊළඟ දවසේ උදේ වෙන සිද්ධිය. ජූලි සහ ක්ලාරා කතා කරමින් ඉද්දි ජූලි ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක ආන්සර් කරන්නේ ජූලි නන් නෙවෙයි ක්ලාරා. මොකද ක්ලාරා හිතන්නේ මේ වෙලාවේ ක්ලාරාට කතා කරන්නේ ක්ලාරාගේ පෙන්වතා ටයි කියලා. නමුත් ඉතින් ඇත්තටම ටයි නන් නෙවෙයි මේ දුරකථනයේ හරහා ක්ලාරාට කතා කරන්නේ. මෙයා නිතරම අහන FM රේඩියෝ නාලිකාවකින්. ඔයාලා දන්නවනේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් අහන රේඩියෝ නාලිකාව මොකද්ද කියලා කිව්වොත් ඒ වෙනුවට මුදල් හෝ වෙනත් දෙයක් ලැබෙනවා කියලා. අන්න ඒ වගේම තමයි මේ වෙලාවේ මේ රේඩියෝ නාලිකාවෙන් කතා කරන කෙනා ක්ලාරාට කියනවා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නට හරිම උත්තරේ දුන්නොත් ඒ වෙනුවට වටිනා තෑග්ගකුත් ලැබෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ මේ රේඩියෝ නාලිකාවෙන් ක්ලාරාගෙන් අහනවා බ්‍රසීලයේ අගනගරය මොකද්ද කියලා. ක්ලාරාට නම් මේ අහන ප්‍රශ්නට හරිම උත්තරේ මොකද්ද කියලා එකපාරටම හිතා ගන්න බැහැ. ඒ වුණත් ජූලිගේ සහයත් එක්ක ක්ලාරා උත්තරේ විදියට රියෝ ද ජෙනේරෝ කියලා කියනවා. ඉතින් ඔන්න ක්ලාරා දීපු උත්තරේ හරියටම හරි. අන්න ඒක නිසා මේ තරගෙන් ක්ලාරා ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙවෙයි තෑග්ග විදියට බ්‍රහමස් වල ටවර් බේ කියන දූපතේ දවස් 4ක් ගත කරන්න වටිනා අවස්ථාවකුත් මේ අයට ලැබෙනවා. ජූලිට වගේම ක්ලාරාටත් මේ දැන සතුට කියා ගන්න වචන නැහැ. කොහොම නමුත් ඉතින් මේ ගමනේ යන්න පුළුවන් 4 දිනක් නිසා ක්ලාරා ජූලිටත් කියනවා ඔයාට කැමති කෙනෙක්ව මේ ගමනේ එක්කන් යන්න පුළුවන් කියලා. ක්ලාරා මේ කියපු දෙත් එක්ක ජූලිට මතක් වෙනවා එහෙනම් රේයෝ මේ ගමන සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා ජූලි මේ වෙලාවෙම ඇමතුමක් ගරගන්නවා රේයිට. ඊටත් පස්සේ ජූලි රේයිට කියනවා ක්ලාරාට බාමහස් වල ටවර් බේ කියන දූපතේ දවස් 4ක ට්‍රිප් එකක් යන අවස්ථාවක් හම්බ වුණා. ඉතින් ඒ ගමන යන ක්ලාරා අපි දෙන්නටත් කතා කරා. අපි දෙන්නත් ඒ ට්‍රිප් එක සහභාගී වුණොත් අපි දෙන්නටත් ගොඩක් විනෝද වෙන්න පුළුවන් කියලා ජූලි රේයිට කියනවා. නමුත් ඉතින් රේයි නම් ජූලිත් එක්ක මේ ගමන යන්න කැමති වෙන්නේ නැහැ. මොකද කලින් වතාවේ රේයි ජූලිට සවුත් පෝත් වලට යන්න කතා කරාම ජූලි ඒ දෙයට බෑ කිව්වනේ. අන්න ඒක නිසා රේයි ජූලිට බොරුවක් කියනවා. අපි ලොක් ගමනක් යන ගමන් ඉන්නේ. මම හිතන්නේ නෑ දැන් මට එන්න පුළුවන් යි කියලා. මම ආවේ නැතත් ඔයා ගිහින් විනෝද වෙලා එන්න කියලා රේයි මේ ඇමතුම විසන්ති කරනවා. මොන වුණත් ජූලිට නම් ගොඩක්ම දුකයි. මොකද ජූලි කීයටවත් හිතුවේ නෑ රේයි මේ විදියට මේ ගමන එන්න බෑ කියයි කියලා. කොහොම නමුත් මේ අතරේ රේයිගේ යාළුවා එයාගේ නම තමයි ඩේව්. ඩේව් රේයිගෙන් අහනවා ඇයි ජූලිට බොරු කිව්වේ? අපි දවස් ගාණක් යනකම් කිසිම ගමනක් යන්නේ නෑනේ කියලා. ඇත්තටම රේයි මේ විදියට බොරුවක් කිව්වේ එක හේතුවක් නිසා රේයි ජූලිට දෙන්න කියලා හිතාගෙන අලුත්ම දියමන්ති මුද්දක් අරගෙන තියෙනවා. මේ මුද්ද නිකම්ම ජූලිට ගිහින් දුන්නොත් ඒකින් ඇති වැඩක් නෑනේ. රේයිට ඕනි ජූලිව පුදුම කරන්න. ඒක නිසා තමයි රේයි ජූලිට මේ ගමනේ එන්නේ නැහැ කියලා බොරුවක් කිව්වේ. මොකද එතකොට රේයිට පුළුවන් හොරෙන්ම ගිහින් ජූලිව පුදුම කරන්න. කොහොම නමුත් වන කතා වුණ ආකාරයට රේයි ඩේව් එක්ක මේ දවසේ රාත්‍රියේදීම ජූලි ගෙදර එන පිටත් වෙනවා. ඉතින් මේ විදියට රේයි සහ ඩේව් වාහනේ අතර මගදී මේ දෙන්නම දකිනවා මෙයා යන පාරේ ඉස්සරහින් සයිඩ් එකට වෙන්න වාහනයක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි කවුද එක මිනිස්සෙකුත් පාර මැද වැටලා ඉන්නවා කියලාත් මේ දෙන්නම දකිනවා. ඩේව් නම් රේයිට කියන්නේ අපි බහැලා බලන්නේ නැතුව මේ ගැන පොලිසියට කතා කරලා කියමු කියලා. ඒත් ඉතින් රේයි ඩේව් කියන දේ අහන්නේ නැහැ. පාරේ වැටලා ඉන්නේ මිනිස්සයාට තවමත් පණ ඇති කියලා හිතලා රේයි හෙමින් සැරේ යනවා මේ මිනිස්සයා ළඟට. රේයිගේ හිතේ මහා අමුතු බයකුත් තියෙනවා. ඒ වුණත් රේයි මේ මිනිස්සයා ළඟට ගිහින් මේ කෙනාගේ මූණ හරවලා බලනවා. ඔන්න මෙතනින් තමයි රේයිගේ ඇස් උඩ යන්නේ. මොකද මෙච්චර වෙලාවක් රේයි හිතන් හිටියේ මේ ඉන්නේ මිනිස්සෙක් කියලා. නමුත් ඇත්තටම මෙතන මිනිස්සෙක් වෙනුවට ඉන්නේ මිනිස්සෙක් ආකාරයට හදපු ඩමියා. මේ දෙත් එක්කම රේයිට තේරුම් යනවා මෙතන මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙන තමයි යන්නේ කියලා. අන්න ඒක නිසා රේයි ඉක්මනින්ම වාහනේ ඇතුළේ ඉන්න ඩේව්ට අනුතුරු වංගවන්න උත්සාහ කරනවා. නමුත් රේයි පරක්කු වැඩි. මොකද මේ වෙලාවෙම කළු කබායක් පොරවගත්ත කෙනෙක් ඩේව් ළඟට ඇවිත් එයා ළඟ තිබුණු කොක්කකින් ඩේව්ට පහර දීලා ඩේව් මෙතනදිම මරලා දානවා. ඊටත් පස්සේ කෙනා එහෙම නැත්තම් මම ඝාතකයා කියලාම හඳුන්වන්නම්. මේ ඝාතකයා රේයි ආපු
වාහනයෙන්ම ඇවිත් රේයිව තප්පලා මරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ දේ මේ ඝාතකයට කරගන්න වෙන්නේ නැහැ. ඝාතකයා රේයිව හප්පන්න එනවත් එක්කම රේයි පාරෙන් මෙහා පැත්තේ තියෙන පල්ලමකට පැනලා ජීවිතේ බේර ගන්නවා. වාසනාවකට වගේ මෙතනදී රේගේ ජීවිතේ නම් බේරෙනවා. නමුත් ටික වෙලාවක් යනකම් රේට සිහිය නැති වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඊළඟ දවසේ වෙන දේ. ජූලි සහ ක්ලාරා මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ එයාට ලැබුණු නිවාඩුව ගත කරන්න බහමාස් වලට පිටත් වෙන්න. ජූලිගේ හිතේ තාමත් පුංචි විශ්වාසයක් තියෙනවා කොයිම හරි වෙලාවක රේයි මේ ගමන යන්න එයි කියලා. ඒත් ඉතින් ඇත්තටම රේට මේ ගමන එන්න වෙන්නේ නැහැ. කතාව බලපුව අපි නම් දන්නවා රේයි මුණ දුන්නේ මොන වගේ දරුණු සිද්ධියකටද කියලා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකින් මෙතනට ක්ලාරාගේ පෙන්වතා ටයි එනවා. ටයි එක තවත් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි විල්. විල් දකින්නත් එක්කම ජූලි පුදුම වෙනවා. මොකද ජූලි කීයටවත් හිතුවේ නෑ මේ ගමන යන්න විල් එයි කියලා. ඇත්තටම රේයි මේ ගමන එන්නේ නැති වෙයි කියලා හිතලා ක්ලාරාම තමයි විල්ට කතා කරලා තියෙන්නේ. විල් කියන්නේත් මෙයාගේ හොඳ යාළුවෙක්නේ. අන්න ඒක නිසා තමයි ක්ලාරා විල්ට කතා කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ජූලි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ විල් මේ ගමන සහභාගී වෙනවට. ඒත් ඉතින් දැන් වෙන කරන්න දෙයක්වත් නැහනේ. අන්න ඒක නිසා මේ හතර දෙනාම බහමාස් වලට යන්න පිටත් වෙනවා. කොහොම හරි ඉතින් මේ විදියට දිග්ගමනකින් පස්සේ මේ හතර දෙනාම එනවා ටවර් බේ කියන මේ සංචාරක දූපතට. බැලු බැලමට නම් හරිම ආකර්ශනීය ඒ වගේම නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් කියලා මේ හතර දෙනාට තේරුම් යනවා. ඉතින් මේ වෙලාවේ මේ හතර දෙනා ළඟට මේ දූපතේ වැඩ කරන එක පිරිමි කෙනෙක් එනවා. මේ කෙනාගේ නම තමයි ටයිටස්. ටයිටස් කියන්නේ නම් ටිකක් විතර පිස්සු චරිතයක්. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ මේ හතර දෙනාම එනවා මේ දූපතේ හොටල් එකේ තියෙන රිසෙප්ෂන් එක ළඟට. රිසෙප්ෂන් එක ළඟට ඇවිත් මේ කට්ටිය රිසෙප්ෂන් එකේ ඉන්න කෙනාට කතා කරනවා. නමුත් ඉතින් කිසිම කෙනෙක්ගෙන් නම් ප්‍රතිචාරයක් මෙයාට ලැබෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගිහින් මේ හතර දෙනාගේ සද්දය ඇහිලා මේ හොටල් එකේ මැනේජර් එනවා රිසෙප්ෂන් එක ළඟට. ක්ලාරා මේ වෙලාවේ මැනේජර් එකෙන් අහනවා එයාලා වෙනුවෙන් බුක් කරලා තියෙන කාමර මොනවද කියලා. ඊට පස්සේ මේ මැනේජර් පරීක්ෂා කරලා බලලා මෙයාට කියනවා ඔයාලා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ අංක 201 සහ 202 කියන කාමර දෙක කියලා. ඒ වගේම තවත් එක දෙයක් මැනේජර් මේ හතර දෙනාට කියනවා. අද ඉඳන් කුණාටු කාලය පටන් ගන්නවා. ඒක නිසා අපේ ඔෆ් සීසන් එකේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ 5 දෙනයි. ඒ වුණත් ඒ 5 දෙනා ඔයාලගේ ඔක්කොම අවශ්‍යතාවයන් සපුරනවා කියලා මැනේජර් මේ හතර දෙනාට කියනවා. කොහොම වුණත් මැනේජර් මේ කියපු දේ නම් ජූලිට ඒ තරම් අල්ලන්නේ නැහැ. කොහොම නමුත් ජූලි, ක්ලාරා, ටයිසා, විල් මේ හතර දෙනා යනවා එයාලා කාමර තියෙන තැනට. මේ වෙලාවේදී මේ හතර දෙනාත් එක්කම මේ හතර දෙනාගේ බෑගුත් අරගෙන මේ හොටල් එකේ වැඩ කරන තවත් වයසක කෙනෙක් මෙතනට එනවා. මේ කෙනාගේ නම තමයි එස්ටෙස්. එස්ටෙස් මේ වෙලාවේ මේ හතර දෙනාගෙන් අහනවා ඔයාලට කොහොමද මේ අවස්ථාව ලැබුණේ කියලා. ඊට පස්සේ ක්ලාරා එස්ටෙස්ට කියනවා අපි තරංගයකින් දිනුවා. ඒ තරංගේ තිබුණේ බ්‍රසීලයේ අගනගරේ මොකද්ද කියලා කියන එක. ඉතින් ඒකට අපි හරිම උත්තරේ දුන්නා. අපි දුන්න උත්තරේ තමයි රියෝ ඩි ජෙනයිරෝ කියලා ක්ලාරා එස්ටෙස්ට කියනවා. ඔය අතරදින් ෆිල්ම් එකේ තවත් පැත්තකින් අපිට පේන්නනවා මේ වෙනකොටත් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න රේව කලින් සිද්ධ වෙච්ච අනතුර නිසා රේට තාමත් සිහිය ඇවිත් නැහැ. රේගේ ජීවිතේටත් ලොකු අනතුරක් වෙලා නැහැ. ඉතින් මේ වෙලාවේ රේව පරීක්ෂා කරන්න ආපු ડોක්ටර් රේව පරීක්ෂා කරලා මෙතන යන්න යනවා. ටික වෙලාවකින් මේ හොස්පිටල් එකේ ඉන්න නර්ස් කෙනෙක් මේ ડોක්ටර්ට කියනවා අංක 3 වෙනි කාමරේ ඉන්න රෝගියා ඒ කියන්නේ රේ හුස්ම ගන්න එක නැවතුණා කියලා. මේ දෙත් එක්කම කලබල වුණ ડોක්ටර් ඉක්මනින්ම රේ ඉන්න කාමරයට යනවා. නමුත් ඔන්න මේ වෙලාවේ තමයි ડોක්ටර් දකින්නේ රේ මේ කාමරේ නැහැ. රේ කාමරේ තිබුණු ජනෙල්ලත් අරගෙන මෙතනින් පැනලා ගිහින් කියලා. කොහොම නමුත් මේ අතරදිම ආයමත් අපිට පෙන්නන්නේ හොටල් එකේ වෙන සිද්ධිය. ටයිසා විල් ඩින්කයක් දාන අදහසින් එනවා එයාලා ඉන්න හොටල් එකේ බාර් එකට. බාර් එකට ආවට පස්සේ තමයි මේ දෙන්න දකින්නේ මේ බාර් එකෙත් මිනිස් පුල්ටක්වත් පේන්නේ නැහැ කියලා. ඉතින් අද ඉඳන් ඔෆ් සීසන් එක පටන් ගත්තනේ. ඒක නිසා මේ දූපතේ නිවාඩුවක් ගත කරන්න ආපු හැම කෙනෙක්ම වගේ මේ වෙද්දිත් මේ දූපතෙන් යන්න ගිහින් තියෙන්නේ. ඒ වුණත් මේ වෙලාවේදී මේ දෙන්න දකිනවා මේ බාර් එකේ වැඩ කරන කාන්තාවක් තාමත් මේ බාර් එකේ ඉන්නවා කියලා. ටයිසා විල් යනවා මේ කාන්තාව හම්බ වෙන්න. ඉතින් මේ කෙනාගේ නම තමයි නෙල්සි. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකින් මෙතනට ජූලි වගේම ක්ලාරාත් එනවා. ඊට පස්සේ මේ හතර දෙනා එකතු වෙලා ඩ්‍රින්ක් එකකුත් අරගන්නවා. මේ වෙලාවේදී ක්ලාරා දකිනවා මේ බාර් එකේම තියෙන කැරකු සෙට් එකක්. ඉතින් මේකෙන් මේ හතර දෙනාට තවත් විනෝද දෙන්න පුළුවන්නේ. අන්න ඒක නිසා ක්ලාරා, ජූලි, ටයිසා, විල් මේ හතර දෙනා සින්දුවක් කියන ගමන් මෙයාගේ සතුට තවත් වැඩි කරගන්නවා. හැබැයි මේ සතුට වැඩි වෙලාවක් නම් තියෙන්නේ නැහැ. මොකද ටික වෙලාවක් ගිහින් ජූලි දකිනවා කැරකු යන මේ ස්ක්‍රීන් එකේ කැරකු වෙනුවට I still know what you did last summer කියලා ප්ලේ වෙලා එකපාරට මේක නැති වෙලා යනවා. මේ දෙත් එක්කම ජූලි හොඳටම කලබල වෙනවා. ජූලි ඉක්මනින්ම එනවා යා කාමරේට. ඉතින් මේ විදියට කාමරේට ආපු ජූලි මෙතනදි තවත් එක දෙයක් දකිනවා. ජූලි දකිනවා යා කාමරේ තියෙන ස්ටූල් එකක් උඩ කවුරු හරි ජූලිගේ නම ලියපු ලියුමක් ලියලා ගිහින් තියෙනවා කියලා. ජූලිගේ හිතට මහා අමුතු බයකුත් දැනෙනවා. සැකේටත් එක්ක ජූලි මේ ලියුම දිගහැරලා බලනවා. ඔන්න ඒත් එක්කම කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ජූලිය බය කරනවා. ඉතින් මේ විදියට ජූලිය බය කරේ වෙන කවුරුත් නෙවෙයි විල්. ඇත්තටම විල් ජූලිය බය කරන්න හිතාගෙන නෙවෙයි මෙතනට ඇවිත් තියෙන්නේ. ඔයාලා දන්නවනේ විල්ගේ හිතේ ජූලි ගැන කැමැත්තක් ආදරයක් තියෙනවා කියලා. අන්න ඒ කෙලින්ම ජූලිට කියන්න තමයි විල් මෙතනට ඇවිත් තියෙන්නේ. විල් කියන්නේ හොඳ පිරිමි ළමෙක් තමයි. ඒත් ඉතින් දැන්ටම ජූලිට පෙන්වතෙක් ඉන්නවනේ. අන්න ඒක නිසා ජූලි විල්ගෙන් සමාව ඉල්ලලා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ දවසේ රාත්‍රියේදීම මේ දූපතේ තවත් පැත්තකින් එක දරුණු සිද්ධියක් සිද්ධ වෙනවා. මේ දූපතේ ඉන්න එක ආරක්ෂකෙක් එනවා දූපතේ අයිනි බාගෙට ගැට ගහලා තිබුණ බෝට්ටුවක් ගැට ගහන්න. මේ වෙලාවෙන් පිටිපස්සේ හිටපු කවුරු හරි කෙනෙක් මේ ආරක්ෂකගේ කකුලේ පැඩලා තිබුණ ලණුවක් අදිනවා. මෙන්න මේ දේ නිසා මේ ආරක්ෂක එවෙලම ඇදගෙන වැටෙනවා වතුරට. මේ ආරක්ෂකයා නම් හිතන්නේ මේ දේ කවුරු හරි විහිළු
විහිළුවට කරන්න ඇති කියලා. නමුත් ඔන්න මේ ආරක්ෂකයා වතුරෙන් ගොට්ටේදී දකින්නවා එයාගේ ඉස්සරහා කළු කබායක් ඇඳගත්ත කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම වැඩි වෙලාවක් යන්නත් කලින් කළු කබායක් ඇඳගත්ත මේ කෙනා එයාගේ අතේ තියෙන කොක්කෙන් මේ ආරක්ෂකයට පහර දීලා මේ ආරක්ෂකයා මෙතනදීම මරලා දානවා. මුලින්දම අපිට එක ප්‍රශ්නයක් තිබුණා මේ විදිහට කළු කබායක් ඇඳගෙන ඉන්න මේ ඝාතකයා කවුද කියන එක. මොකද ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේදී නම් මේ විදිහට කළු කබායක් ඇඳගෙන ඝාතනය කරේ වෙන කවුරුත් නෙවෙයි බෙන් වීල්ස්. ඒත් ඉතින් මේක නා බෙන් වීල්ස්ම වෙන්න විදිහක් නෑනේ. මොකද පළවෙනි ෆිල්ම් එකේදී ජූලි සහ රේයි එකතු වෙලා තමයි බෙන් වීල්ස්ව වතුරට තල්ලු කරලා දැම්මේ. එතනින් පස්සේ බෙන් වීල්ස්ගේ මල සිරුරවත් කිසිම කෙනෙක්ට හම්බුනේ නැහැ. නමුත් මෙතනදී මේ ඝාතකයා අතේ තියෙන කොක්කෙන් අපිට පොඩි සැකයක් එනවා සමහරක් විට මේ ඝාතකයා බෙන් වීල්ස්මද කියලා. මොකද මේ වගේම කොක්කක් තමයි කලින් ෆිල්ම් එකේදී බෙන් වීල්ස්ගේ අතේ තිබුණේ. හැබැයි ඒකෙන් මේ ඝාතකයා බෙන් වීල්ස්මද කියන්න බෑනේ. එහෙනම් මේ ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? සමහරක් විට බෙන් වීල්ස්ව මාරු පලිය අරගන්න ආපු තවත් ඝාතකයෙක්ද? ඔන්නේ ප්‍රශ්න වලට උත්තර තාමත් අපිට හිතා ගන්න බෑ. බලමු මේ දේවල්ට උත්තර ඉස්සරහට අපිට ලැබෙයිද කියලා. කොහොම නමුත් මේ අතරදී හොස්පිටල් එකෙන් පැනලා ආපු රේ ඉක්මනින්ම කෝල් එකක් අරගන්නවා ජූල් නැවතිලා ඉන්න හොටල් එකට. මොකද රේගේ හිතේ සැකයක් තියෙනවා රේයව මරන්න හදපු ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි බෙන් වීල්ස් කියලා. බෙන් වීල්ස්ට කොහොමද ජූලිත් එක්ක තරහක් තියෙනවනේ. අන්න ඒක ගැන ජූල්ට අනුතුරු අඟවන්න තමයි රේ ජූලින් හොටල් එකට කෝල් කරන්නේ. නමුත් ඉතින් ඒ දේ හරියන්නේත් නැහැ. ඉතින් මේ අතරදී හොටල් එකේ ඉන්න එක සේවිකාවක් කියනවා කාමරවල පිරිසිදු කරන්න තියෙන රෙදි අරගෙන යන්න. ඉතින් මේ සේවිකාව කාමරයකට ගිහින් ඒ කාමරයේ තියෙන රෙදි ටිකත් අරගෙන ඒ ටික දාගන්නවා ට්‍රොලි එකට. ටික වෙලාවක් ගිහින් මේ සේවිකාව දකිනවා ලේ වලට සමාන රතු පාට දියරයක් මේ සේවිකාවගේ අතේ ගෑවිලා තියෙනවා කියලා. සැකෙටත් එක මේ සේවිකාව කලින් ට්‍රොලියට දාපු රෙදි ටික ආයමත් එළියට අරගෙන බලනවා. මෙන්න මේ වෙලාවේදී මේ සේවිකාව දකිනවා ඒ රෙදි වල සම්පූර්ණයෙන්ම ලේ තැවිරිලා කියලා. මේ දේ දකින්නවත් එක්ක මේ කාන්තාව හොඳටම බය වෙනවා. ඒත් එක්කම අර ඝාතකයා පිටිපස්සෙන් ඇවිත් මේ කාන්තාවටත් පහර දීලා මේ කාන්තාවත් මෙතනදීම මරලා දානවා. මේ වෙන ඝාතන ගැන කිසිම දෙයක් තවමත් ජූලිවත් ජූලිගේ යාළුවන්වත් දන්නේ නැහැ. මේ අය පූල් එකට වෙලා විනෝද වෙන ගමන් ඉන්නේ. මේ අතරදී ජූලි තනියම යා කාමරයට වෙලා වොෂ් එකක් දාන ගමන් ඉන්නේ. මේ වෙලාවේදී වොෂ් රූම් එකේ ඉන්න ජූලිට ඇහෙනවා කාමරේ දොරක් වැහෙන ශබ්දයක්. ජූලි හිතන්නේ විල්වත් කාමරයට එන්නේ නැති කියලා. නමුත් ඉතින් ඇත්තටම විල්වත් වෙන කිසිම කෙනෙක්වත් කාමරය ඇතුළට ඇවිත් නැහැ. සමහරක් විට හුළඟ නිසා කාමරේ තිබුණ දොරක් වැහෙන්නේ නැති කියලා හිතලා ජූලි ආයමත් යනවා වොෂ් රූම් එකට. නමුත් ටික වෙලාවකින් ජූලිට කලින් ඇහුණ අර ශබ්දය ආයමත් කාමරේ තියෙන කබඩයක් ඇතුලෙන් ඇහෙන්න අරගන්නවා. ජූලිගේ හිතට නම් පුංචි බයක් දැනෙනවා. සැකේටත් එක ජූලි ඇවිත් මේ කබඩ එක කරලා බලනවා. කබඩ එක ඇතුලේ නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. නමුත් ඔන්න එක පාටම කබඩ එක ඇතුලේ තිබෙලා මේ හෝටල් එකේ වැඩ කරන කෙනෙක්ගේ මල සිරුරක් ජූලිගේ ඉස්සරහට වැටෙනවා. මේ දෙත් එක්කම හොඳටම කලබල වෙන ජූලි ඉක්මනින්ම මේ ගැන ජූලිගේ යාළුවන්ට වගේම මේ හෝටල් එකේ මැනේජර්ටත් කියනවා. නමුත් ඔන්න මෙතන සිද්ධ වෙන්නේ ජූලි හීනකින්වත් හිතුවේ නැති දෙයක්. ජූලි කාමරෙන් එළියට එන්න කලින් අල්මාරිය ඇතුලේ මල සිරුරක් තිබුණනේ. ඒත් ඔන්න මේ හෝටල් එකේ මැනේජර් ඇවිත් අල්මාරිය ඇරලා බලද්දි තමයි දකින්නේ මේ අල්මාරිය ඇතුලේ සම්පූර්ණයෙන්ම හිස්. ජූලි කිව්වා ආකාරයට කිසිම මල සිරුරක් මේ අල්මාරිය ඇතුලේ පේන්නේ නැහැ කියලා. වෙලා තියෙන්නේ මොකද්ද කියලා නම් ජූලිට හිතා ගන්න බැහැ. ඒ වුණත් ජූලි මැනේජර්ට වගේම ජූලිගේ යාළුවන්ට තේරුම් කරනවා ඇත්තට මේ අල්මාරිය ඇතුලේ මල සිරුරක් තිබුණා කියලා. නමුත් ඉතින් කිසිම කෙනෙක් ජූලි මේ කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ජූලිගේ යාළුවෝ පවා හිතන්නේ ජූලි මේ කරන්නේ විහිළුවක් ජූලිට පිස්සු කියලා. නමුත් ඉතින් කතාව බලාගෙන යන අපි වගේම ජූලිත් හොඳටම දන්නවා ඇත්තට මේ අල්මාරිය ඇතුලේ මල සිරුරක් තිබුණා කියලා. ඒත් ඉතින් ඒ දේ ඔප්පු කරන්න ජූලි ළඟ සාක්ෂි නැහැනේ. කොහොම වුණත් ජූලි මේ වෙලාවේ මැනේජර්ට කියනවා මට මේ දූපතෙන් යන්න ඕනි කියලා. නමුත් ඉතින් ඔන්න ඒ දේ කරන්න විදිහක් නැහැ. කුණාටුව පටන් ගත්ත නිසා දූපතේ තිබුණ අන්තිම බෝට්ටුවත් පිටත් වෙලා පැය භාගයක් වෙනවා කියලා මැනේජර් ජූලිට කියනවා. ජූලිට ඕනි කොහොම හරි කරලා මේ දූපතෙන් පිටත් වෙලා යන්න. අන්න ඒක නිසා ජූලි මේ වෙලාවෙන් ප්‍රධාන දූපතට කතා කරලා බෝට්ටුවක් ගෙන්න ගන්න හදනවා. නමුත් ඔන්න ඒ දේ හරියන්නේත් නැහැ. මේ වෙනකොටත් මේ දූපතේ තියෙන හැම දුරකථනයක්ම කියාවීරෙත් වෙලා ගිහින් තියෙන්නේ. ජූලිගේ හිතට මොකද්ද අමුත්තක් දැනෙනවා. ඒත් ඉතින් දැන් කරන්න වෙන දෙයක්වත් නැහැනේ. මේ හැම කෙනෙක්ටම කුණාටුව අවසන් වෙනකම්ම මේ දූපතේ තමයි ඉන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න කියපු ආකාරයටම කුණාටුවත් පටන් ගන්නවා. මේ අතරදී අපිට පෙන්නනවා මේ හෝටල් එකේ වැඩ කරන එස්ටස් කියන අර වයසක පිරිමි කෙනාව. එස්ටස් මේ වෙලාවේ කාගෙදෝ දත්බුරුසක් අරගෙන මොකක් මාරි අద్భుත දෙයක් කරන ගමන් ඉන්නේ. නමුත් එස්ටස් මේ කරන්නේ මොකද්ද කියලා නම් අපිට හිතා ගන්න බැහැ. කොහොම නමුත් මේ වෙලාවේදීම අපිට පෙන්නනවා මේ දූපතේ තවත් පැත්තකින් වෙන ගොඩක් දරුණු සිද්ධියක්. මේ දූපතේ ඉන්නවනේ ටයිටස් කියලා පිරිමි කෙනෙක්. ටයිටස් මේ වෙලාවේදී ආ කාමරයට වෙලා ඉන්නේ. නමුත් එකපාරටම ටයිටස්ගේ ඉස්සරහට කළු කබාය පොරවගත්ත අර ඝාතකයා එනවා. ඊටත් පස්සේ මේ ඝාතකයා ටයිටස්ට හිතන්නවත් වෙලාවක් නොදී ළඟ තිබුණු ආයුධයකින් ටයිටස්ගේ පපුවට ඇනලා ටයිටස්ව මෙතනදීම මරලා දානවා. මේ වෙද්දිත් මේ ඝාතකයා දූපතේ හිටපු ගොඩක් දෙනෙක්ව මරලා දාලා තියෙන්නේ. නමුත් තාමත් අපිට මේ ඝාතකයා කවුද? මේ ඝාතකයා මේ ආකාරයට දූපතේ ඉන්න හැම කෙනෙක්ව මරලා දාන්නේ ඇයි කියලා තාමත් අපිට හිතා ගන්න බැහැ. බලමු මේ දේවල්වලට උත්තර ඉස්සරහට අපිට ලැබෙයිද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා රේයිව. රේ මේ වෙද්දි තීරණය කළා තියෙන්නේ බහමස් වලට ගිහින් අර ඝාතකයාගෙන් කොහොම හරි කරලා ජූලිය බේරගන්න. නමුත් ඉතින් ඒ ඝාතකයාත් එක්ක සටන් කරන එක ඒ තරම් ලේසි වැඩක් නන් නෙවෙයි. අන්න ඒක නිසා තමයි රේ මේ ෂොප් එකට ඇවිත් තියෙන්නේ. එයාගේ ආරක්ෂාවට ගන්නයක් අරගන්න. ඒ වුණත් මේ වෙලාවේ රේ ළඟ මේකට දෙන්න සල්ලි නැහැ. නමුත් රේ ළඟ තියෙනවා ජූල්ට දෙන්න කියලා අරගත්ත දියමන්ති මුද්ද. අන්න ඒ මුද්ද මේ ෂොප් එකේ අයිතිකාරයට දීලා රේ මේ ෂොප් එකෙන් ගන්නයක් අරගන්නවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ඊළඟ දවසේ උදේ බහමස් වල වෙන සිද්ධිය. කලින් දවසේ වුණ
දේ නිසා ජූලි, ක්ලාරා, ටයිසා, විල් මේ 4 දෙනාම රාත්‍රී ගත කරලා තියෙන එකම කාමරයමයි. නමුත් ඉතින් කලින් දවසේ වුණ සිද්ධිය තවමත් ජූලිගේ හිතේ තියෙනවා. ජූලි තවමත් ඉන්නේ කම්පැනිෙමයි. අන්න ඒක නිසා ඒ දේවල් අමතක වෙලා යන්නත් ඒක කියලා ක්ලාරා ජූලිත් එක්ක එනවා මේ හොටල් එකේ තියෙන ජිම් එකට. ඔය අතරදී විල් සහ ටයි නිකන් ඉන්නේ නැහැ. මේ දෙන්නත් යනවා ටයිටස් හොයාගෙන. මොකද මේ දෙන්නට ෆෝල් එක පාවිච්චි කරන්න අවශ්‍යයි. නමුත් ඊට කලින් ෆෝල් එකේ වැඩ කරන කෙනාව හම්බෙන්න ඕනි. ඉතින් ඒ කෙනා ටයිටස්නේ. අන්න ඒක නිසා තමයි මේ දෙන්න ටයිටස් හම්බෙන්න යන්නේ. ඔය අතරදී ආයමත් අපිට පෙන්නනවා ක්ලාරා සහ ජූලිව. ක්ලාරා ජූලිත් එක්ක ආවනේ ජිම් එකට ජූලිගේ හිත නිදහස් වෙන්න කියලා. නමුත් ඉතින් මෙතනට ආවත් ජූලිගේ මුහුණ නම් කිසිම සතුටක් පේන්නේ නැහැ. අන්න ඒක නිසා ක්ලාරා ජූලිවත් එක්කගෙන එනවා හොටල් එකේ තියෙන ටයින් බෙඩ් එක ළඟට. මෙතනට ආපුවම ජූල්ටත් තේරෙනවා හිත නිදහස් කරගන්න කියාපු තැන මෙතන කියලා. කොහොම නමුත් ජූල්ට මෙතන මේ ඉන්න කියලා ක්ලාරා ආයමත් එනවා ජිම් එකට. ඉතින් මේ විදිහට ආයමත් ජිම් එක ඇතුළට ආපු ක්ලාරා ටික වෙලාවක් ගිහින් මේ ජිම් එක ඇතුළෙම තියෙන කාමරයකින් මොකක් හරි පෙරලෙන ශබ්දයක් ඇහෙනවා. ක්ලාරා ඊට පස්සේ මේ කාමරය ඇතුළට ගිහින් බලනවා කාමරය ඇතුළේ කවුරු හරි ඉන්නවද කියලා. නමුත් ඔන්න කාමරය ඇතුළේ නම් කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ ක්ලාරා දකින්න මේ කාමරය ඇතුළේ තියෙන එක මැෂින් එක. ඒ විතරක් නෙවෙයි කලින් ඇහුණු ශබ්දය ඇහෙන්නෙත් මේ මැෂින් එක ඇතුළෙන් කියලා ක්ලාරාට තේරෙනවා. ක්ලාරා මේ වෙලාවෙම ගිහින් මේ මැෂින් එකේ දොර විවුට් කරලා බලනවා. ඔන්න ඇතුළේ තිබුණු දෙයක් දැකලා ක්ලාරා හොඳටම බය වෙනවා. මොකද ක්ලාරා දකින්න ඝාතනය කරපු මිනිස්සෙගේ මල් සිරුරක් මේ මැෂින් එක ඇතුළේ තියෙනවා කියලා. මේ දේ දකින්නවත් එක්කම ක්ලාරා හයියෙන්ම කෑ ගහනවා. කොහොම නමුත් මේ අතරදී මේ වෙන කිසිම දෙයක් නොදන්න ටයිසා විල් ටයිටස් හොයාගෙන ටයිටස් ඉන්න කාමරේ ඇතුළට එනවා. නමුත් ඔන්න මේ දෙන්න මෙතන දකින්නේ පන පිටින් ඉන්න ටයිටස් වන නෙවෙයි. ගොඩක් දරුණු ආකාරයට ඝාතනය කරලා තියෙන ටයිටස්ගේ මල සිරුර. මේ දේ දකින්නවත් එක්කම ටයි වගේම විලුත් හොඳටම බය වෙනවා. ඒත් එක්කම ඔය අතරදී ආයමත් අපිට පෙන්නනවා තාමත් ටයින් බෙඩ් එක ඇතුළේ ඉන්න ජූලිව. මෙතනදී ජූලි නොදැක්ක වුණාට අර ඝාතකයා එනවා ජූලි ඉන්න මේ කාමරේට. නමුත් ඉතින් මේ බව ජූලි දන්නේ නැහැ. මේ ඝාතකයා මෙතනට ඇවිත් ජූලි ඉන්න මේ ටයින් බෙඩ් එකේ දොර කේබල් ටයි එකකින් තද කරලා මේක ඇතුළට යන උෂ්ණත්වයත් වැඩි කරලා ඝාතකයා මෙතනින් පිටත් වෙලා යනවා. ටික වෙලාවක් ගිහින් ඇතුළේ ඉන්න ජූලිට දැනෙනවා කලින්ටත් වැඩි ඇතුළේ දැන් උණුසුම් කියලා. එකපාරට මේක ඇතුළේ උණුසුම් වැඩි වුණේ කොහොමද කියලා ජූලිට හිතා ගන්න බැහැ. කෝකටත් කියලා ජූලි ඉක්මනින් මේක ඇතුළෙන් එළියට එන්න හදනවා. නමුත් ඔන්න ජූලිට මේක අරගන්නවත් බැහැ. අන්න ඒක නිසා ජූලි උදව් විල්ලා හයියෙම කෑ ගහනවා. ජූලි කෑ ගහන සද්දේ එළියේ ඉන්න ජූලිගේ යාළුවන්ටත් ඇහෙනවා. මේ අය ඉක්මනින්ම මෙතනට ඇවිත් ටනින් බෙඩ් එක ඇතුළේ හිර වෙලා ඉන්න ජූලිව ඉක්මනින්ම එළියට අරගන්නවා. ජූලි කලින්ම මේ කට්ටියට කිව්වනේ මේ හොටල් එකේ මොකක්ම හරි භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. නමුත් ඉතින් ජූලි කියපු කිසිම දෙයක් මේ කවුරුත්ම විශ්වාස කරේ නැහැ. මෙයා හිතුවේ ජූලි කියන්නේ බොරු, ජූලිට පිස්සු කියලා. ඒ වුණත් මේ වුණ දේවල් එක්ක දැන් මෙයාට තේරෙනවා මේ හොටල් එකේ මොකක්ම හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. අන්න ඒක නිසා මේ 4 දෙනා ඉක්මනින්ම යනවා මේ හොටල් එකේ මැනේජර්ව හම්බෙලා මේ වෙන දේවල් ගැන අනුතුරු අඟවන්න. නමුත් ඉතින් මේ වෙලාවේ මෙයා දකින්න හිතා ගන්නවත් බැරි දෙයක්. මොකද මේ 4 දෙනා දකින්න කවුරු හරි විසින් හොටල් එකේ මැනේජර්වත් දරුණු විදියට ඝාතනය කරලා තියෙන ආකාරය. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ ජූලි දකින්න මැනේජර්ව ඝාතනය කරපු තැනන් පිටිපස්සේ බිත්තියේ ලේවලින්ම I still know what you did last summer කියලා ඝාතකයා ලියලා ගිහින් තියෙනවා කියලා. මේ දෙත් එක්කම ජූලිට තේරුම් යනවා අනිවාර්යයෙන් මේ දේවල් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි බෙන් විල්ස් කියලා. බෙන් විල්ස් හදන්නේ මේ 4 දෙනාවත් මරලා දාන්න කියලා ජූලි මේ 3 දෙනාට කියනවා. ඒත් මේ 3 දෙනාට ජූලි කියන දේ විශ්වාස නැහැ. මොකද ජූලි රේ එකතු වෙලානේ බෙන් විල්ස්ව මරලා දැම්මේ. නමුත් ඇත්තටම ජූලි මේ 3 දෙනාට කියලා තියෙන්නේ බොරු. ඇත්තම සිද්ධිය දැන් තමයි ජූලි මේ 3 දෙනාට කියන්නේ. ජූලි රේයි බෙරිසා හෙලන් කාර් එක යන අතරමඟ තමයි කාර් එකට බෙන් විල්ස්ව හැප්පුනේ. එතනින් පස්සේ මේ කට්ටිය බෙන් විල්ස් මිය ගිහින් කියලා හිතලා බෙන් විල්ස්ගේ සිරුර අරගෙන ගිහින් වතුරට දැම්මා. හැබැයි ඉතින් ඇත්තටම බෙන් විල්ස් මිය ගියේ නැහැ. බෙන් විල්ස් ආයමත් ඇවිත් හෙලන්වයි බෙරිවයි මරලා දැම්මා. ඊටත් පස්සේ බෙන් විල්ස් ජූලිව මරන්න හදද්දි තමයි රේයි සහ ජූලි එකතු වෙලා බෙන් විල්ස්ව වතුරට දැම්මේ. නමුත් එතනුත් බෙන් විල්ස් මිය ගියේ නැහැ. බෙන් විල්ස් දැන් පලිය අරගන්න ආයමත් ඇවිත් කියලා ජූලි මේ 3 දෙනාට කියනවා. දැන් මෙයාට හිතා ගන්නවත් බෑ මොකද්ද කරන්න කියලා. මොකද දැන් මේ 4 දෙනා ඉන්නේ කාත් කවුරුත් නැති දූපතක. උදව්වක්වත් ඉල්ල ගන්න කිසිම කෙනෙක් නැහැ. ඒත් එක්ක මේ වෙලාවේ ටයිට මතක් වෙනවා හොටල් එකේ වැඩ කරපු එස්ටිස් කියන අර වයසක මිනිස්සයව. සමහරක් විට එස්ටිස් මේ වෙන දේවල් ගැන මොකක්ම හරි දන්නව ඇති. අපි මුලින්ම ගිහින් එයාව හොයාගන්න ඕනි කියලා ටයි මේ අයට කියනවා. අන්න ඒක නිසා මේ 4 දෙනාම එනවා එස්ටිස් නැවිතිලා ඉන්නේ තැනට. මෙතනට ආවත් මේ තැන නම් එස්ටිස් පේන්නේ නැහැ. හැබැයි මේ තැන දකිද්දි නම් ටයිට තේරෙනවා අනිවාර්යයෙන්ම ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි එස්ටිස්මයි කියලා. ඔය අතරේ ජූලි මේ කාමරේ තවදුරටත් පරීක්ෂා කරද්දි දකිනවා මේ කාමරේ තියෙන එක අල්මාරියක්. ජූලිටත් පස්සේ මේ අල්මාරිය විවුට් කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මේ 4 දෙනා දකිනවා මේ අල්මාරිය ඇතුළ සම්පූර්ණයෙන්ම ඇටකටු හිස්කබල් වගේ අద్భుත දේවල් වලින් පිරලා කියලා. ඒ විතරක් නෙවෙයි මේ අල්මාරිය ඇතුළේ තිබිලා ටයිට හම්බ වෙනවා මේ අයගේ නැතිවිච්ච දේවල් කිහිපයකුත්. මේ දේවල් දකිද්දි ජූලිට වගේම අනිත්‍යයට තේරුම් යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම එස්ටිස් මේ දේවල් වලින් පෝනියමක් කරන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. එස්ටිස් තමයි ඇත්තම ඝාතකයා කියලා. අන්න ඒක නිසා මේ 4 දෙනා එස්ටිස් හොයාගන්න අදහසින් ඉක්මනින්ම මෙතනින් පිටත් වෙනවා. ඉතින් මේ විදිහට මේ 4 දෙනා එනවා මේ හොටල් එකේ රිසෙප්ෂන් එක ළඟට. මෙන්න මේ වෙලාවේ ජූලි දකිනවා රිසෙප්ෂන් එක ළඟ තියෙන එක ලෝගෝලයක්. ඒ විතරක් නෙවෙයි මේ ලෝගෝලේ බ්‍රසීලියා කියලා තැන කළු පාට කතරයකින් මාක් කරලා තියෙනවා කියලා ජූලි දකිනවා. නමුත් ඔන්න එක පාට මෙතනට එස්ටිස් එනවා. එස්ටිස් මේ වෙලාවේ ජූලිට කියනවා ඔයා හිතපු විදිහට බ්‍රසීලියා අගනගරේ රියෝ ද ජෙනයිරෝ නෙවෙයි. බ්‍රසීලියා අගනගරේ බ්‍රසීලියා කියලා. කොහොම නමුත් එස්ටිස් දකින්නවත් එක්කම ටයිසා විල්
විල් ඇවිත් ස්ටිස්ට පහර දෙන්න හදනවා. මොකද මෙයා දැනගත්තනේ ස්ටිස් තමයි ඇත්තම ඝාතකයා කියලා. හැබැයි ඉතින් මෙයා හිතපු දේ වැරදි. මොකද ස්ටිස් නෙවෙයි ඇත්තම ඝාතකයා. ඇත්තම ඝාතකයා ස්ටිස් නම් ස්ටිස්ට තිබුණනේ කලින් වෙලාවෙම ජූලියව මරලා දාන්න. ඒත් ඒ දේ ස්ටිස් කරේ නෑ. ස්ටිස් අදුද්දේ තමයි හොටල් එකේ තිබුණු මලසිරු ටිකක් දැකලා තියෙන්නේ. කොහොම නමුත් ස්ටිස් කියපු මේ දේත් එක්ක ඔන්න දැන් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා හරියටම ජූලිට තේරුම් යන්නේ. මුල ඉඳන්ම රේඩියෝ එකෙන් කතා කරපු කෙනාට ඕනුන්නේ ජූලිවයි යාළුවන්ගේ මේ දූපතට ගෙන්නන්න. ඒ කියන්නේ මුල ඉඳන්ම මේ හැමදේම වෙලා තියෙන සැලැස්මකට අනුව මේ හැමදේම කරේ බෙන් විල්ස් කියලා ජූලි මෙයාට කියනවා. බෙන් විල්ස් කියන නම ඇහෙනවත් එක්කම ස්ටිස් මෙයාට එක වැදගත් දෙයක් කියනවා. ඉතින් ඒ දේ මොකද්ද කියලා තව ටිකකින් ඔයාලට දැනගන්න පුළුවන්. කොහොම නමුත් මේ අතර රේයි ටවර් බේ දූපත ළඟම තියෙන වරායට ඇවිත් මේ වරායේ ඉන්න කෙනාට කියනවා මට ටවර් බේ දූපතට යන්න ඕනි කියලා. නමුත් මේ කෙනා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද කුණාටුව පටන් ගත්ත නිසා කිසිම බෝට්ටුවක් මේ වෙලාවේ දූපතට යන්නේ නැහැ. ඒත් ඉතින් රේයිට ඕනිනේ ඉක්මනින් ටවර් බේ දූපතට යන්න. අන්න ඒක නිසා රේයි මේ කෙනාව බය කරලා මෙතනින් බෝට්ටුවක් අරගන්නවා. ඔන්න ඊට පස්සේ ආයමත් අපිට පෙන්නන්නේ ජූලි ඇතුළු පිරිසව. මේ වෙලාවේ මේ හතර දෙනා ස්ටිස්ගෙන් එක වැදගත් තොරතුරක් දැනගන්නවා. බෙන් විල්ස් අවුරුදු ගාණක් මේ හොටල් එකේම වැඩ කරලා තියෙන්නේ. බෙන් විල්ස්ට ලස්සන බිරිඳක් වගේම දුවෙක් සහ පුතෙකුත් ඉඳලා තියෙනවා. නමුත් එක දවසක බෙන් විල්ස්ගේ බිරිඳ හිටි හැටියම අතුරුදහන් වෙනවා. ඒ දවසේම මේ හොටල් එකේ වැඩ කරපු කාන්තාවක් දකිනවා අංග 201 කාමරේ හැමතැනම ලේ තැවරිලා කියලා. පස්සේ තමයි එයාට නැතුණ බෙන් විල්ස්ගේ බිරිඳගේ මලසිරු එක කොටසක් හම්බ වෙන්නේ. මිනිස්සු නම් කියන්නේ බෙන් විල්ස්ගේ බිරිඳ බෙන් විල්ස්ව රවට්ටපු නිසා බෙන් විල්ස් විසින් බිරිඳව මරලා දැම්ම කියලා. නමුත් ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ බෙන් විල්ස් එයාගේ ළමයිනුත් එක්ක අතුරුදහන් වෙලා තියෙනවා. දැන් ඔහු ආයෙමත් ඇවිත් කියලා ස්ටිස් මේ හතර දෙනාට කියනවා. කොහොම නමුත් මේ වෙලාවේ ස්ටිස් මේ හතර දෙනාව එක්කන් එනවා මියගිය බෙන් විල්ස්ගේ බිරිඳගේ සොහන ළඟට. මෙතන බෙන් විල්ස්ගේ බිරිඳගේ සොහන විතරක් නෙවෙයි. ඔයාලට මතක ඇති බෙන් විල්ස්ගේ දුව සුසි විල්ස්ගේ සොහනත් මෙතන තියෙනවා. ඒත් එක්ක මේ වෙලාවේ තාත් එක පුදුමාකාර දෙයක් මේ හතර දෙනා දකිනවා. මේ අය දකිනවා බෙන් විල්ස්ගේ බිරිඳගේ සහ දුවගේ සොහන දෙක ළඟින් තවත් එක සොහනක් හදලා තියෙනවා කියලා. ඔන්න ඒ සොහන වෙන කාටවත් නෙවෙයි හදලා තියෙන්නේ ජූලිට. මේ දේ දකින්නවත් එක්කම ජූලිගේ හිතට පුංචි සැකයකුත් එනවා. ජූලි ක්ලාරගෙන් අහනවා අද දවස මොකද්ද කියලා. ඔන්න අද දවස තමයි ජූලි 4 වෙනිදා. ගිය අවුරුදු ජූලි 4 වෙනිදා බෙන් විල්ස්ට බැරි වුණානේ ජූලිව මරලා දාන්න. නමුත් මේ අවුරුදු ජූලි 4 වෙනිදා ඒ කියන්නේ අද ජූලිව මරලා ජූලිගේ සිරුර මේ සොහනේ වල්ලන්න තමයි ඝාතකයට ඕනි කියලා ජූලිට තේරුම් යනවා. දැන් මේ අයට මේ ඝාතකයෙන් බේරෙන්න කියලා කරන්න කිසිම දෙයක් නැහැ. මේ දූපතෙන් එළියටත් යන්න අඩුම තරමේ කාගෙන්වත් උදව්වක්වත් ඉල්ල ගන්න විදිහක් නැහැ. අන්න ඒක නිසා ජූලි තීරණය කරනවා මේ ඝාතකයත් එක්ක සටන් කරන්න. ඒත් එක්ක මේ වෙලාවේ විල් දකිනවා දැන් ටිකකට කලින් මෙතන හිටපු ස්ටිස් දැන් මෙතන පේන්න නැහැ කියලා. ස්ටිස් විතරනේ මේ දූපත ගැන දන්න කෙනෙක්ට ඉන්නේ. අන්න ඒක නිසා විල් තනියම යනවා ස්ටිස් හොයාගන්න. ඒ අතරදී ජූලි ක්ලාරා සහ ටයි නිකන් ඉන්නේ නැහැ. මේ තුන්දෙනා ආයමත් එනවා හොටල් එකට. මොකද දැන් මේ තුන්දෙනා හදන්නේ මේ ඝාතකයත් එක්ක සටන් කරන්නනේ. ඒත් ඉතින් ඒකට මේ තුන්දෙනා ළඟ ආරක්ෂාවට මොකක්ම හරි ආයුධයක් තියෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි මේ තුන්දෙනා ආයමත් හොටල් එකට ආවේ. කොහොම නමුත් මේ අතරේ ස්ටිස් හොයාගෙන ගියපු විල් දකිනවා ස්ටිස් බෝට්ටුවකුත් අරගෙන හොරෙන්ම මේ දූපතෙන් යන්න හදනවා කියලා. විල් ස්ටිස් නවත්තන්න උත්සාහ කරනවා. නමුත් එකපාරටම ස්ටිස් ළඟ තිබුණ පොල්ලක් අරගෙන විල්ට පහර දෙනවා. මේ අතරේ ටයිට බඩගින්නක් ආපු නිසා මේ තුන්දෙනා යනවා මේ හොටල් එකේ තියෙන ආහාර ගබඩාවට. ටික වෙලාවකින් මේ තුන්දෙනාට මේ ආහාර ගබඩාව ඇතුලේ තියෙන තවත් එක් කාමරයකින් අඩිසද්දයක් ඇහෙන්න අරගන්නවා. මේ තුන්දෙනාගේ හිතට පොඩි සැකයකුත් එනවා සමහරක් විට එහා පැත්තේ ඉන්නේ ඝාතකයෙක්වත්ද කියලා. කොකටත් කියලා ටයි සූදානම් ශරීරයෙන් මේ දොර ඇරලා බලනවා. නමුත් ඔන්න එකපාරටම ඇතුලින් ඉඳන් ගැහණු කෙනෙක් ටයිට පහර දෙනවා. ඉතින් මේ විදිහට ටයිට පහර දුන්න ගැහණු කෙනා වෙන කවුරුත් නෙවෙයි මේ හොටල් එකේ බාර් එකේ හිටපු නෙල්සි. නෙල්සිත් මේ හොටල් එකේ තිබුණු මලසිරු දැකපු නිසා තමයි ඒ බයට මේ කාමරේ හැංගිලා තියෙන්නේ. කොහොම නමුත් මේ විදිහට අයමත් මේ අය කතා කරමින් ඉද්දි මේ කවුරුත්ම හිතුවත් නැති තියන් මෙතන සිද්ධ වෙනවා. මේ වෙලාවේදී මේක පාර්ටම ඝාතකයා මෙතනට එනවා. මේ ඝාතකයා ළඟ තිබුණු කොක්කෙන් ටයිගේ බෙල්ලට පහර දීලා ටයිවත් මෙතනදීම මරලා දානවා. මේ වුණ දෙත් එක්කම හොඳටම කලබල වුණ ජූලි, ක්ලාරා සහ නෙල්සි මේ තුන්දෙනා ඝාතකයෙන් බේරෙන්න ඉක්මනින්ම මෙතනින් පැනලා යනවා. නමුත් ඉතින් ඒක හිතන තරම් ලේසි නැහැ. මොකද මේ ඝාතකයා මේ තුන්දෙනාගේ පස්සෙන් දිගින් දිගටම පන්නගෙන එනවා. ටික වෙලාවක් මේ විදිහට දුවපු මේ තුන්දෙනා ඝාතකයෙන් බේරෙන්න කියලා හිතාගෙන ඇවිත් හැංගෙනවා. මේ හොටල් එකේ සුලිසුලන් වලින් ආරක්ෂා වෙන්න හදලා තියෙන එක බිම්මහලක. මේක ඇතුළේ නම් සම්පූර්ණයෙන්ම කළුවරයි. කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්න ඒක නිසා නෙල්සි මේ බිම්මහලේ ලයිට්ස් ඔන් කරනවා. ලයිට්ස් ඔන් කරනවත් එක්කම මේ තුන්දෙනා දකිනවා මේ බිම්මහල සම්පූර්ණයෙන්ම වගේ මලසිරු වලින් පිරලා කියලා. මේ දේ දකින්නවත් එක්කම මේ තුන්දෙනාත් හොඳටම බය වෙලා කෑ ගහනවා. නමුත් ඔන්න වාසනාවකට වගේ මේ තුන්දෙනාගේ සද්දය ඇහිලා මෙතනට විල් එනවා. විල් ඊටත් පස්සේ ඉක්මනින්ම මේ තුන්දෙනාව එක් කරගෙන යනවා හොටල් එක ඇතුළට. කලින් වෙලාවේ ස්ටිස් විල්ට පහර දුන්න නිසා මේ වෙලාවේ විල් ඉන්නේ හොඳටම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි විල්ගේ ශරීරයෙන් අධික ලෙස රුධිරයත් පිට වෙනවා. අන්න ඒක නිසා විල්ට ඕනි කරන බෙහෙත් අරගෙන එන්න නෙල්සි කාරත් එක පිටත් වෙනවා. මේ වෙලාවේ ජූලි විල් ළඟට ඇවිත් විල්ගේ ශරීරයේ තියෙන තුවාලය පරීක්ෂා කරලා බලනවා. නමුත් ඔන්න විල්ගේ ශරීරයේ කිසිම තුවාලයක් නැහැ. විල් කියලා තියෙන සම්පූර්ණයෙන්ම බොරුවක්. විල් මේ විදිහේ බොරුවක් කරේ ඇයි? කොහොම නමුත් ඔන්න මෙතනින් පස්සේ සිද්ධ වෙන්නේ ජූලිවත් අපිවත් හීනකින්වත් හිතුවත් නැති දෙයක්. මුල ඉඳන්ම අපි හිතන් හිටියේ විල් කියන්නේ මේ අයගේ හොඳ යාළුවෙක් කියලා. නමුත් ඉතින් ඇත්තටම මුල ඉඳන්ම වගේ විල් හැමෝටම කරලා තියෙන්නේ බොරුවක්. ඔයාලට මතක ඇති ජූලිට සහ ක්ලාරට මේ දූපතට එන්න chance එකක් ලැබුණේ FM රේඩියෝ නාලිකාවෙන් කතා කරලා අහපු ප්‍රශ්නෙට හරිම උත්තරේ දීලානේ. නමුත් ඉතින් ඇත්තට මේ විදිහට කතා කරලා තියෙන්නේ
තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි විල්ම තමයි. හැබැයි ඉතින් විල්ට මේ කට්ටියත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇත්තරම විල් කියන්නේ කවුද? ඔන්නේ ප්‍රශ්නවලට උත්තර තව ටීකින් වලට දැනගන්න පුළුවන්. කොහොම නමුත් මේ අතරදී විල්ට ඕනි කරන බෙහෙතුත් අරගෙන නෙල්සි ක්ලාරයි අයමත් එන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේදී මේ දෙන්න ළඟට ඝාතකයා එනවා. ඝාතකයා මෙතනදී නෙල්සිවත් මරලා දානවා. ඊට පස්සේ ඝාතකයා ක්ලාරවත් මරලා දාන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් ඝාතකයාට ක්ලාරට නම් මොකුත් කරගන්න වෙන්නේ නැහැ. ක්ලාරට පුළුවන් වෙනවා මෙතනින් පැනලා යන්න. කොහොම නමුත් මේ අතරදී විල් බලෙන්ම ජූලිවත් ඇදගෙන එනවා වත්ත පහලා තින අර කනත්තට. ෆිල්ම් එක බලාගෙන යන අපිට වගේම ජූල්ටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඇත්තටම මේ විල් කියන්නේ කවුද? විල්ට ජූලිත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඇත්තටම මේ විල් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. බෙන් විල්ස්ට හිටපු එකම පුතා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවනේ විල්ගේ හිතේ ජූලි ගැන තරහක් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මෙතනට අර ඝාතකය එනවා. මුලින්දම අපිට තිබුණ තවත් එක ප්‍රශ්නයක් තමයි මේ කළු කොබෑ ඇතුළින් අර ඝාතකයා කවුද කියන එක. ඇත්තටම මේ ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි. අපි හැමෝම දන්න බෙන් විල්ස්. පළවෙනි ෆිල්ම් එකේදීම බෙන් විල්ස් මිය ගියා කියලා අපි හිතුවත් ඇත්තටම බෙන් විල්ස් මිය ගියේ නැහැ. බෙන් විල්ස් තවමත් ජීවත් වෙනවා. කොහොම නමුත් මේ වෙලාවේ බෙන් විල්ස් ජූලියවත් මරලා දාන්න තමයි හදන්නේ. නමුත් ඉතින් මේ වතාවෙත් බෙන් විල්ස්ට ඒ දේ කරගන්න වෙන්නේ නැහැ. මොකද ජූලිය බේරගන්න මෙතනට රේයි එනවා. රේයි ඇවිත් ශ්‍රී ළඟ තියෙන පිස්ටල් එකෙන් බෙන් විල්ස්ට වෙඩි තියන්න හදනවා. නමුත් එකපාරටම විල් රේයි ගඟට කඩාගෙන පැනලා රේයිටත් පහර දෙනවා. මේ අතරදිම බෙන් විල්සුත් රේයිව මරන්න රේයිට කොක්කෙන් පහර දෙනවා. නමුත් මේ පහර ගිහින් නවතින්නේ විල්ගේ පපුවෙන්. අන්න ඒක නිසා විල් මෙතනදිම මිය යනවා. විල්ගේ මරණයත් එක්ක හොඳටම කේන්දිකේ බෙන් විල්ස් රේයිව ඉවරක් කරලා දාන්න තමයි හදන්නේ. නමුත් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ ජූලි වැටලා තිබුණ රේයිගේ පිස්ටල් එකත් අරගෙන බෙන් විල්ස්ට වෙඩි තියලා ජූලිව කපපු වලේ ඇතුළේදීම බෙන් විල්ස්ව මරලා දානවා. කතාවක් තියෙනවනේ අනුන්ට කපපු වලේ වැටෙන්නේ තමන්මයි කියලා. අන්න ඒ දෙයම තමයි බෙන් විල්ස්ටත් උනේ. කොහොම හරි ඉතින් පළවෙනි වතාවේ බැරි වුණත් දෙවෙනි වතාවේ හරි ජූලිට වගේම රේයිට පුළුවන් වුණා බෙන් විල්ස්ව මරලා බෙන් විල්ස්ගේ කරදරෙන් සදාටම නිදහස් වෙන්න. ඒ වගේම මේ වෙලාවේ ජූලි දකිනවා ජූලිගේ යාළුවා ක්ලාරත් බෙන් විල්ස්ගෙන් බේරිලා කියලා. ජූලිට නම් ගොඩක්ම සතුටින්. මොකද ජූලි කීයටවත් හිතුවේ නැහැ ක්ලාරා තවමත් ජීවතුන් අතර ඇති කියලා. කොහොම නමුත් මේ ෆිල්ම් එකේ අවසානයේදී අපිට පෙන්නනවා මාස කිහිපයකට පස්සේ වෙන තවත් එක සිද්ධියක්. ජූලි සහ රේයි දැන් ජීවත් වෙන්නේ එකම ගෙදරක. කොහොම නමුත් මේ දවසේ රාත්‍රියේදී ජූලි නිදා ගන්න ඇඳට එනවා. නමුත් ටික වෙලාවක් ගිහින් ජූලිට ඇහෙනවා ගෙදර කාමරයක් ඇතුලේ එක ශබ්දයක්. ජූලි මේ ශබ්දය මොකද්ද කියලා බලන්නේ ශබ්දය ආපු කාමරයට යනවා. නමුත් මේ කාමරය ඇතුලේ නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්න ඒක නිසා ජූලි මේ කාමරයෙන් එළියට එනවා. ජූලි නොදැක්කට මේ වෙලාවේදී අපිට පෙන්නනවා බිම තියෙන මඩ තැවරුණු සපත්තු වැඩි කිහිපයක්. ඒ කියන්නේ මේ කාමරය ඇතුළට කවුරු හරි කෙනෙක් ඇවිත් තියෙනවා. ඒත් ඉතින් මේ දේ ජූලි දකින්නේ නෑනේ. ජූලි ආයමත් එනවා ඇඳට. ජූලිගේ හිතට මේ වෙද්දිත් මොකද්දෝ මහා අමුත්තක් දැනෙනවා. ඒ මොකද්ද කියලා නම් ජූලිට හිතා ගන්න බෑ. ජූලි නිදා ගන්න තමයි හදන්නේ. නමුත් ඔන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ අපි කවුරුත්ම හිතුවත් නැති දෙයක්. ඇඳට ආපු ජූලි ඉස්සරහ තියෙන කණ්ණාඩියෙන් දකිනවා ජූලි අතින්ම මරපු බෙන් විල්ස් මේ වෙලාවේ ඉන්නේ ජූලිගේ ඇඳයට කියලා. ඒත් එක්කම එකපාරටම බෙන් විල්ස් ජූලිවත් ඇඳයට ඇදලා ගන්නවා. බෙන් විල්ස් ජූලි යාගේ ඇස් ඉදිරිපිටදීමයි වෙඩි තියලා මරලා දැම්මේ. එහෙනම් කොහොමද බෙන් විල්ස් ආයමත් කාලයකට පස්සේ ජූලිගෙන් පලිගන්නේ එන්නේ? එහෙම නැත්නම් මේ දේ ජූලි දැකපු භයානක හීනයක්වත්ද? කොහොම නමුත් ඔන්න ඒ විදියට තමයි 1998 ආපු I Still Love What You Did Last Summer කියන ෆිල්ම් එක අවසන් වෙන්නේ. 1997 තමයි මේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එක. ඒ කියන්නේ I Know What You Did Last Summer කියන ෆිල්ම් එක ආවේ. ඉතින් ඔන්න මේ අවුරුදු ජූලි 18 වෙනිදා I Know What You Did Last Summer කියන තුන්වෙනි ෆිල්ම් එකත් ඇවිත් තියෙනවා. තුන්වෙනි ෆිල්ම් එකේ නම වගේම ෆිල්ම් එකේ තියෙන පුංචි පුංචි කොටස් පළවෙනි ෆිල්ම් එකට ගොඩක්ම සමානයි. ඒ වුණත් මේ ෆිල්ම් දෙකටම වැඩිය තුන්වෙනි ෆිල්ම් එකේ කුතුහලයේ කියන දේ උපරිමයි. ඉතින් මේ වෙනකන් අපි අරගෙන ආපු පළවෙනි හා දෙවෙනි ෆිල්ම් එක වගේම මේ අවුරුද්ද අලුතෙන් ආපු I Know What You Did Last Summer කියන තුන්වෙනි ෆිල්ම් එකෙත් සම්පූර්ණම කතාව අරගෙන යන්න ඕනිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා වෙනුවෙන්ම මේ වගේ සුපිරිම් ෆිල්ම් අරගෙන එන්න අපේ Classic Cineverse YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් ඔන්න පහලින් පේන තියෙනවා subscribe button එක. එහෙනම් දැම්ම ගිහින් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තාත් සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනින්ම හම්බෙන තුරු අපි ඔයාලගෙන් සමු ගන්නවා අපි Classic Cineverse.